මල් වරුසා කෙටි නව කතාව 3 වන කොටස. අම්මි කියන්නකෝ ඒ කුමාරයයි කුමාරිය එකතු වුණාද ආයෙමත්? ලොකෝ කල්පනා ලෝකයක අතරමං වෙලා වුණු අමන්දිගේ ඒ කල්පනාව බිඳුනේ පැංචිගේ නීමක් නැති ප්‍රශ්න වලින්. ඔව් මැනික අන්තිමේටම ඒ කුමාරයයි කුමාරිය ආයෙමත් එකතු වුණාලු. එතකොට අම්මියේ චූටි ප්‍රින්සස් නැතුව කොහමද මැනික? කුමාරී එයාගේ චූටි ප්‍රින්සස් අතාරීවිද? නෑනේ. කුමාරයයි කුමාරී චූටි කුමාරිකාවයි ඊට පස්සේ හරිය සතුටින් ජීවත් වුණාලු. අමන්දි ඇයේ ගොඩනගාගත් කතාව අවසන් කළේ ඇස් දෙකේ කඳුළුත් පුරවගෙනයි. අමන්දිගේ කතාවේ අවසානය අහන්න උන්නු ආදි දැස් තදින් පියාගත්තේ ඔවුන්ගේ අතීතය ඒ හිතේ යළිත් වරක් කැඳීමකී යද්දී. ධෝනි අමාන්දිට ටිකක් වැඩිපුර නින්ද ගියේ ඊයේ තිබුණු ගමන් මහන්සියටත් එක්කමයි. ඉතින් ටිකක් පහුවෙලා නැගිටපු අමන්දි හෙව්වේ පැංචිව. නමුත් පැංචි නම් ඈ ළඟ සිටියේ නැහැ. අනිවාර්යෙන් රේණුකා පැංචිව රැගෙන යන්න ඇති සිතමින් අමන්දි නැගිටලා පොෂ් එකක් දාගෙන පහරට ගියේ පැංචිව හොයාගෙන. කෙල්ලට දැන් පැංචිව මිනිත්තු දෙකකටවත් නොදක ඉන්න බැරි තරම්. ආයෙගේ මුළු ජීවිතයම දැන් පැංචිනේ. අමන්දි පහලට බහින වෙලේ ඇයට ඇහුනේ ආදිගේ කටහඬ. ආදි කවුරුන් හෝ එක කතා කරන හඬක්. අමන්දිත් පහලට බහින එක නවත්තලා පොඩ්ඩක් එයට කන් දුන්නේ ආදිගේ හඬ මොහොතක් අහගෙන ඉන්න බොළඳ ආශාවක් ඒ සිතට පැමිණි නිසා. ඒකම ආදී ඇසුවේ ඔයාගේ නම මොකද්ද? ආති. ආච්චි නෙවෙයි ළමයෝ. මම ආදි. එතකොට බබාගේ නම? ආති. ඔයාගේ නම ඇහුවේ තේරෙන්නේ නැත්ද අප්පා? ආති. ආදිට පැංචිගෙන් ඔහු බලාපොරොත්තු නොවන පිළිතුර ලැබෙන නිසා මදක් තරහත් ගියා. ළමයි ඔක්කොම මෙහෙමද මන්දා? ආහන එකට නෙවෙයි උත්තර දෙන්නේ. ආදි ආයෙම කියවනවා. ආදිගේ මේ කතාවන් අහගෙන හිටපු අමන්දිගේ මුහුණට හිනාවක් පිරුණේ ඉස්සර මතක් වෙලා. ආදි පොඩි ළමයිට ගොඩාක් ආදරේ. ඒත් කොල්ලට පේන්න බැරි දෙයක් තමයි අහන ප්‍රශ්නෙට උත්තර නොදෙන එක. ඒ නිසා ආදි ඉස්සර පොඩි ළමයි එක්ක කතා කරන එක නවත්තලා දාලා තිබුණා. ඒත් අද පැංචි එක්ක ඔහු කතා කරනවා. මට සම්බන්ධයි. මම හංසි.